හලෝ ළමයි කොහොමද ඔයාලට? ඔන්න ළමයි බොණ්ඩ වතුර ඉල්ලුවා. වතුර පොඩ්ඩයි තියෙන්නේ අපිට. මෙච්චරයි තියෙන්නේ. අපේ වැඩි යෝදනට ඔන්න වතුර දෙන විදිහ. ඔන්න බොණ්ඩ වතුර දෙන විදිහ බලා ගන්න. මෙච්චරයි දෙන්නේ මෙච්චර වතුර තියෙන්නේ. ඔන්න වතුර බොන විදිය. අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට අරන් ඉන්නේ දිපුලාගල රජමහා විහාරයේ ගල් තලාවක් උඩ තියෙන හැංගිච්ච ඖෂධ පොකුණක් හොයාගෙන අපි ගිය ගමන ගැන. මේක ඇත්තටම ඇඩ්වෙන්චර් වගේම හරිම ලස්සන ගමනක්. දිගටම බලන් ඉන්නකෝ. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ළමයි අපි යන්නේ අද ඔයගොල්ලෝ කවුරුත් දැකලා නැති විශේෂ තැනකට. අපි දැන් ඉන්නේ දඹුල්ල දිඹුලාගල. ඔයගොල්ලෝ දිඹුලාගල නම් අහලා ඇතිනේ. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මේ දිඹුලාගල යන්නේ මොකටද කියලා මේ කවුරුත් දැක්කේ නැති තැනක් කියලා. අපි අද යන්නේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ තියෙන කවදාවත් හිඳෙන්නේ නැති පොකුණක්. ඇත්තට මේක ඖෂධ පොකුණක්. ඒක මේක කියන විදිය කතාවේ විදිහට අවුරුදු 100ක් පෑවුවත් දැන් මේ අපි ඉන්නේ ඇත්තම මාරම රස්නේ කාලගුණ එක හෙනම කාස්ට් එකයි මාස 3 මාරකින් මේ පැත්තට වැහලා නැහැ. ඉතින් අපි මේ යන්න හදන්නේ ඒ ආරණ්‍ය සේනාසනේ උඩ තියෙන කන්දක් නැගලා ගල උඩ තියෙන ඒ ඖෂධ පොකුණ බලන්න. මේ පේනවද? දැන් ඔයගලන්ට පේනේයි ඔන්න කට්ටිය ඔන්න යනවා. ඔය යන්නේ ඔය අපේ වයිෆයි අරන් යන්නේ ඔය බෝතල් ඔය අරන් යන්නේ අපි පැන් බෝතල් අරන් යන්නේ. අපේ පුනේ පැන් ගේන්න පුළුවන්. ඒක ඇත්තටම ඖෂධ පොකුණක්. ඔය ඔහොම ඔය ඔයාලන්ට පේන්නේ ඔය ස්වාමින් වහන්සේ තමයි මේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ නමක්. ඒ ස්වාමින් වහන්සේ තමයි අපුව මග පෙන්වන්නේ. අපි දැන් යන්න හදන්නේ කැලේ කිලෝමීටර් 4ක් විතර නගින්න ඕනේ කන්ද. අපි දැන් පහු කරන් යන්නේ පටන් පහු කරන් යන්නේ නෙමෙයි. ඉතින් මේ පටන් ගන්න තමයි යන්නේ. මේ ඉන්න අපේ චත්‍රමල්ලි ඉස්සරහින් තාත්තයි අපේ දේනකයියයි චූටි මාමයි ඒ ස්වාමීන් වහන්සේ ඉන්නා. අපි ඉස්සරහට හම්බෙමු එන. එහෙනම් අපි තව දෙන්නෙක් එන්න ඉන්නවා මග. දැන් තාවහම අපි ඉතින් කතා කරමු. හරි පටන් ගමු. එහෙනම් ඔන්න අපි යනවා. අනිකරම කැලෑ වටේම පෙන්නන්නේ. ආරණ්‍ය සේනාසනයක් ඉන්න භාවනා කුටි තියෙනවා. මේක ආරණ්‍ය සේනාසනයක්. මතක් ගන්න ළමයි මේක මේ මට කියන්න උනවා මේක ආරණ්‍ය සේනාසනයක්. එතන මේ හාමුදුරුවෝ වැඩි සද්දබද්ද නැතුව. සද්දබද්ද මොකුත් නැහැ භාවනා කුටි අපි එතන මේ බෝතල් ටිකේ තමයි සද්ද එන්නේ. ඒක සද්ද නැති වෙන අල්ලගන්න බෑ. මේ හඳුරන්නේ කොහොමද නේ? ඔව්. හරි. ඉන්නද? අපි ගෙනියන හඳුරන්නේ. මේ. ගල් තලාව තාත්තා නගිනවා. තාත්තා නගින්නේ මොනවාද දනිසට නීගාඩ් දාගෙන ඇවිදිනවා දැක්කනේ ෆිට් එක. අපි යන්න ඕනේ අන්නට පේන ඈතට පෙන්නන්න කිල්ල. මේ වීඩියෝ එකට පේනට වැඩි ගොඩක් දුරයි. කිලෝමීටර් 4ක්. පොඩි අය අඬද්දි දාලා එන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ව මේ ගල් තලාව එක්කන් එන එක එච්චර සේෆ් නෑ කියලා හිතුණ නිසා. ආච්චි නන්දයි ළඟ තමයි ඉන්නේ. කඳුර නැගලා බොහෝ කාලයක් කඳුර නැගපු කාලයක් මතක නැහැ. ඒ නිසා පට්ට වාසිය. අර ඉස්සර මේ
ඔය තියෙන්නේ දිඹුලාගල රජමහා විහාරයට අයත් වෙන අහස්ගව්ව විහාරය. ඒක අයත් වෙන්නේ දිඹුලාගල මහ පන්සලට. ඔන්න ළමයි අපි දැන් පටන් ගන්න තියෙන කන්ද නගින්න මේ පේනනේ ඇතින් ඕනට. අපි යන්න ඕනේ අන්න අර පේනකෝ මෙන්න ඔය තියෙන ඔය පේන රුට යන්න ඕනේ. දැන් ලස්සන පන්සලක් තියෙනවා. අපි පේනවනේ ඒ කට්ටිය. ඔන්න තාත්තයි දෙයකයි එනවා. අය අපිට අලිවැටි හම්බුණා. පේනවද? මේ වැස්ස කාලෙට ඒගොල්ලෝ මේක උඩට එනවා. දැන් නම් මේ මහතුමාගේ බහල නැහැ කිව්වනේ. ඒ හින්දා දැන් නම් එන්නේ නැහැ ඒගොල්ලෝ. ඔන්න view එක බලන්න. මේ තාම කන්දේ චුට්ටයි මේ පටන් ගත්ත විතරයි guys අපි. තව ගොඩාක් යන්න තියෙනවා. ඔන්න ළමයි අපිට පේනවා අස්සන වැවක් පේනවා ඇති. ළමයි අපි මේ යන ගමන් තාම කන්ද නගිනවා. ඒ පේන ලස්සන ඔයගලන්ට ඇත්තටම මාර අවුවක් තියෙන්නේ. හැබැයි මේ අවුව පෙවුනට ප්‍රශ්නේයි හොඳම හොඳ උලම් පාරක් එනවා. උලම් පාර මාර සනීපයි. මොන් ළමයි මෙන්න ඔය පැත්තෙන් ඈතින් ඇත්තටම ගොඩක් එච්චරම පැහැදිලි නෑ. නකල්ස් කන්ද පේන්නේ. නකල්ස් කඳු වැටිය. ඔන්න ළමයි දැන් අපි මේ කන්දන් නැගලා ඔන්න පල්ලමක් බහිනවා දැන්. බලන්නකෝ. අහලා තියෙන පල්ලමක් බහින්න වෙනවා කියලා කන්දන් නැග්ගොත්. හැබැයි මේ පල්ලම බහින්නේ ආයි කන්දක් නගින්න. පේනවනේ guys දැන් ඇත්තටම මම ඉන්නේ උඩ ඇඳුමක් නැතුව. ඔයගොල්ලෝ මොකද හිතන්න එපා ඒ සම්බන්ධයෙන්. අපහාස කරනවා කිය ඉඳන් නෑ. පිටිපස්සෙන් ඉන්නේ අපේ ඔව් නේ අම්මා ප්‍රසිද්ධ ඉස්සරහට ප්‍රසිද්ධ රගර් කීඩේගෙත් අය එන්නේ. අපේ චත්‍රමල්ලි සුපිරි කීඩේ මෙයා මැච් එකක් ගහලා ඉන්ජර්ඩ්ලා ඉන්නේ. එනකොට කොල්ලා ගැම්ම අතාරින්නේ නැහැ. අපිත් එක්ක කන්ද නගිනවා. ඔන්න ළමයි අපි දැන් එනවා. ආයි කම්මන්සි ඔන්න. පාරක් තියෙනවා. ඇත්තම මේක කඳුබන්තෙන් ගියාට පොඩි පාරක් වගේ තැනක් තියෙනවා. ඔන්න බලන්න. මේ පේනද ඔයගලන්ට? මේ ගල් දෙබොක්කාවක් අස්සෙන් යන්නේ. මෙතන මේ මම හිතන්නේ වැස්ස කාලේට වතුර එහෙම උඩ කන්ද උඩින් එන්නේ නැති මේ. හදලා තියෙන්නේ වතුර බහින්න. උඩට ආවේ නෑ. දැන් අපි එතකොට තිබුණා. අයියෝ. ඒතකොට වැස්සනේ. වැස්සනේ ආව. මේ ඉන්නේ මෙයාව පේන්න බැරුණානේ. මේ ඉන්න අපේ මස්සිනා. ගමනේ ප්‍රධාන මග පෙන්වන්න සංවිධායක මහතා. ඔන්න ළමයි අපි නැවතත් කැලෑවට ඇතුල් වෙනවා. බලන්න ළමයි ඇත්තටම මාරම ලස්සනයි මේ පරිසරය. කාෂ්ඨකයි. අවුවයි හරිම අවුවයි කාෂ්ඨකයි. දැන් වෙලාව කීයද කියන්න කවුරු හරි බලලා. හොඳ ළමෙක් වගේ. වෙලාව වාට දෙන්නම් 3:21යි. දැන් වෙලාව 3:21යි ළමයි. අපි දැන් අලිය හිතා ගන්න අවුව කොහොමද? ඉන්නේ එරියෙන් එහෙම. දැන් අපි මේ යන ගමනේ යන මග අලි ඉන්නවා. ඉන්නවා. පයින් මේ බීම බලාගෙන යන්නේ මේ ගල් වලින් යන්නේ. ඕනනේ මේ වැටේ මේ පාර පැන පැන යන්න ඕනේ. අපි අමාරුවෙන් වීඩියෝ එක අල්ලලා යන්නේ. මේ පේනවද මේ වගේ තැන් වලින් හරි පරිස්සමට යන්න ඕනේ. අත දෙන්න වේනේ. අත. ඔව්. තමයි ඊළඟට නගින්න තියෙන්නේ මෙන්න මේ කන්ද. වතුර ටිකක් දෙන්න. පේනවද ඔයාලට? වතුර දෙන්න.
පේනවද? ඔන්න ඔය පේන කන්ද තමයි ළඟින් ඉන්න ඊළඟට. හරි තියෙන්නේ. මේක වීඩියෝ එකට පොඩි වුණාට ලොකු කන්දක් තියෙන්නේ. අපි දැන් අර පේන ඔය හරියට යන්න ඕනේ. වීඩියෝ බලන්න තියෙන අන්තිමට. නංගි මේ වතුර බෝතල පොඩක් ගන්න. අපේ ස්වාමීන් වහන්සේ කියන විදිහට තමයි ගයිස් ඔය පේන කන්ද ගැට්ට තියෙන්නේ. ඔන්න ඔය ඇයිද මලිය එනවලු. මේක ඇත්තම ලොකු ප්‍රපාතයක් තියෙන කන්දක් තියෙනවා වල පේන්නේ නැහැ වීඩියෝ හරියට. ලොකු කන්දක් තියෙන. මෙහෙම බැලුවම ඔයාලට පේන්නේ කොච්චරයි උඩින් ඉන්නේ කියලා. නේ? පේනවද? දැන් බලන්න. කොච්චර උසද පේනවද? බලන්න කොච්චර උඩද කියලා. තාම අපි යන ගම. මේ තියෙන්නේ ළමයි තෙලඹු ගහක්. ඔයගොල්ලෝ අහලා තියෙන රන් තෙලඹු කියලා තියෙන ජනප්‍රවාදයේ කතාවල තියෙන රන් තෙලඹු ගහක් තිබ්බා කියලා. අන්න ඒ වගේ මේ තෙලඹු ගහක් තමයි ඔය තියෙන්නේ. සජා අර පෙන්නන්න අර තෙලඹු මේවක. සජා කොහොමද තෙලඹු ගෙඩිය වැටලා තිබ්බා? මේ තියෙන්නේ හැමතැනම වැටලා තියෙනවා. මේ තියෙන ගාවේ තෙලඹු ගහ තමයි මේ. මේ තියෙන්නේ ඒකේ ගෙඩි වැටිච්ච මේ මතනම තියෙනවා මේ බන් ළමයි ඔන්න මේක මේ හෙනම ස්ලිපරි ස්ලිප් එකක් තියෙන හෙනම ස්ලිපරි මේ ෂොප් එකත් ගොඩක් තියෙනවා සාමාන්‍ය අංශක කීයක වගේ ආනතියක් තියෙනවද සජා මේ මම පෙරලේ වගේ. මේ මම පෙරලෙන්න දෙන්නේ හරිස්සමේ පය දුරුවෙන් තබා ගන්න. ඔය පේන්නේ අපි ආපු පාර. ඔය පේන්නේ අපි ආපු පාර. තවත් අපි ගමන් සංගයක්. දැන් නම් ටික අකුල් දෙක මෙයා වෙලා පපුව ඩිඩ්ඩික් ගන්න. හැයි පපුව ඩිඩ්ඩික් ගාලා අකුල් මෙව වෙලාලු. ඔයාලා මොකද වෙලා තියෙන්නේ? හරියලා ඉන්න. සෝරි වෙලා. sorry.com. sorry guys. කාටුක වුණත් අපි ඒ සත්‍යයට මුහුණ දෙන්න ඕනේ. පොඩ හරිය මාරු. කොහොමද? මලයා තමයි කාටි දෙන්නේ. තාත්තා අරගෙන අම්මා. අපි දෙන්න මොකද කරන්න අක්කේ? අම්මේ. කමන්නේ සිරිපාදේ යනකොටත් මෙහෙම නෑ දැන් මේ යන්න ස්වභාවික පාරකින්. හරිද? සිරිපාදේ වුණත් අන්න හරි. රහතන් වහන්සේලා 16000ක් නමක් වැඩ හිටපු කන්දට යන්නේ. නිසා අපි හිත හදාගෙන යමු. ලෙන් තියෙනවලු රහතන් වහන්සේලා හිටපු වාසයවු ලෙන් 500ක් තියෙනවා. ස්නානය කරපු මේ මොකද තියන්න? හරි හරි. 500ක් තියෙනවා. මේක ඇත්තටම මේ ගොඩ හැමෝටම යන්න පුළුවන්. ගමනට මේ ඇත්තටම මේ ස්වාමීන් වහන්සේින්ද අපිට මේ අවස්ථාව හම්බුනේ. ඔය මං හිතන්නේ ඕන ඇහෙන්නේ නැතුවද මං කියන එක මේ හුලම් පාරත් එක්ක. ගියපු කට්ටිය ඇති නැත්තම් කට්ටිය අම්බෝ කමෙන්ට් අයි හයි අපිත් ගියා ඔය මොකද්ද කියලා. ඔය ගියපු කට්ටිය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ගියපු කට්ටිය නංගේ එක්ස්පීරියන්ස් එක. දාන්න වටනවා කමෙන්ට් එක. කොහොමද ආතල? එනවා. එකයි
come on. Denaka bro. Gamini bro. With help. Atakolwa. Rekka. Tak pennanne angan inne. Ha? මංකව මේ කෑන්න පුළ ගපු කියලා එව්වේ නෑනේ. ඒකත් උඩින් ගලින අරගෙන දුවල කියලා අරගෙනද? පල්ලෙට ගිහලා. කියලා පස්සේ තේරුණා හොඳයි කියලා බලන්න මේක. travel නෙමෙයි නිකන් මේ වැද්දෙක්. සුදු වැද්දා. අති මේ පිටටොල. ඇයිද? මොකද්ද ගන්න ඕනේ ගම්ම? ඒකත් එක බඩ බේනක ප්‍රශ්නේ. මල්ලි ගලවන ෂර්ට් එක. මොකද්ද? කවුද? පඩ එපා. කන්දන් නැග්ගමද ඔහෙ? නැග්ගමයි. කොහෙද මේ කතරගම යනද මං වගේ පේන්නේ? පාද යාත්‍රාවේ වගේ. කතරගම දෙයියෝ තරහ වෙයි යවුවා කියලා. සමා වෙන්න. මහන්සියට මොනවා කියනවද? තප්පරේ. නැත්නම් අද මූණක්වත් දකින්න නැහැ අයව. ඔව් ඇත්තමයිනේ. මේ ගහේ ලස්සන. ඒ පාට බලන්න සුදු. පොතු ගැලවෙනවනේ. මේ වගේ බඩ පේන කොහේ ගියත් මේකයි ප්‍රශ්නේ. එක්කගෙන ආවා. කන්‍යා බයි බිලි දෙකක් ආවා. බිලි දෙන්න. කන්‍යා මෙයා. අර කාටි කාලේ කාල ගන්නව දිනලා තියෙනවා. නෑ ඒක නළු දාලා එනවා. දැන් අමාරුනේ. මේ එතන උඩට තියෙන ඕක දිරලා. මමයි කැලේට ප්‍රවේශ වෙලා ඉන්නේ. අනිකරම කැලෑව. ගංගාවට වරක. අම්මේ ඉස්සනවා මේ කොළවලට. මේ කොළවලට ඉස්සනවා. මෙන්න මේ හරියෙන් වතුර පාරක් යනවලු මේ ටිකේ දැන් මේ තෙත නිසා මේ පායන නිසා වතුර නැත්තේ මේ පේනවනේ බින්ගේවල් තියෙන හැමතැනම මේ සර්පයෝ ඉන්නවද දැන් ඕනේ ළමයි මෙතන ඉඳන් තමයි ගමනේ අමාරුම කොටස පටන් ගන්නෙ. මොකද මෙතන ඉඳන් තනිකරම ගල් උඩින් නැගලා පැනලා බැහැලා ගස් උඩින් පැන තනිකරම කැලෑ මැද්දේ යන්න තියෙන ගමනක්. බලන් ඉන්නකෝ ඉස්සරහට වලට මේ කොහොමද යන්න තියෙන ගමනේ දුෂ්කරකම කියලා. ඉතින් මේ කෙලිම නගින ඔය පේනවාගේ ගල් උඩින් නගින්න තියෙන තැන් අපිට ඉස්සරහට ගොඩක් හම්බෙනවා. සමහර ඒවා වීඩියෝස් වල නැති වෙන්නත් පුළුවන්. බලන් ඉන්නකෝ. මේ පැත්තේ අරපැත්තේ මේ අයිඩන් දින්න තියෙන මේක කන්ද තාතලම් පුදු නග කොඩේන අටියලේ ඒගොල්ලෝ යන්න දෙන්නකෝ ඉස්සරහට කාතන පොල්ලක් දෙන්න කඩ. මම්මි අමාරු පොඩින්ද. හයි. එන්න දෙපැත්තෙන් කාන්ති මැද්දේ. එන්න දෙපැත්තෙන් කාන්ති මැද්දේ. රාසියල්
සින්දු ගම කන සින්දු මම ගන්න මේ කරකාර බන්දාලා පුංචි ආමුනි වලව් වෙන්නේ ජෝනේ ටකෝයි ඉන්නේ මාරා මේ කවුද? මේ කාට තුදුරමි කොණ්ඩේ මේ උඩ. එන්න. come on. Come on guys. සිරිපාද ගිහිල්ලා දිනවද? ඇති යවිනවා නගිනවා ළඟයි පේනව නේද උඩට යන්න තියෙන විදිය මං අර ඉස්සර කිව්වා වගේ මේක මාරම දුෂ්කර ගමනක් හැබැයි මාරම ඇඩ්වෙන්චර් ගමනක් ඔන්න තමයි බොණ්ඩ වතුර ඉල්ලුවා වතුර පොඩ්ඩයි තියෙන්නේ අපිට මෙච්චරයි තියෙන්නේ අපේ වැඩි යෝදෙනට ඔන්න වතුර දෙන විදිය ඔන්න බොණ්ඩ වතුර දෙන විදිය බලා ගන්න මෙච්චරයි දෙන්නේ මෙච්චර වතුර තියෙන්නේ ඔන්න වතුර බොන විදිය එන්න දැන් අපි ලං වෙලා තියෙන්නේ අපි දැන් ලං වෙලා තියෙන්නේ අර පේන්නේ ඔන්න ඔතන තමයි අපි යන්නේ ලං වෙලා තියෙන්නේ ගොඩක්ම ළඟයි දැන් වීඩියෝ අල්ලන්න පණ නැහැ මෙහෙම ඔන්න එනවා මේ නඩේ මොකද ඉදිරියටම ඔන්න ගයිස් දැන් අපි කන්දේ මුදුනටම ඇවිල්ලා ඉන්නේ wow how do you take oh my god ආෆර්ට වදිනවනේ හොඳට තේරෙනවා. මේ මෙතන view එක ඇවිල්ලා බලන්න පිස්සු හැදෙනවා මේ මෙතන ගල් තලයි පුළුවන් නම් සරප ගවල් එන්න කිව්වා ඩඩෝ දෙයනේ බුදු සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය කියලා එන්න ඔයාලට ඔය පේන වගේ පටුම පටු ගලේ තියෙන කොනකින් තමයි අපිට යන්න තියෙන්නේ උඩට. ඔය වගේ අත්තරක් නම් දාලා තියෙන යකඩ කම්බි ඇල්ලලා ඒ වුණාට එතන දැක්කහම නම් මාර විදිහට බය හිතෙනවා. කන්දේ ගැට්ටේ කන්ද කියන්නේ ගලේ ගැට්ටෙන් යන්න තියෙන්නේ. මේ ස්වභාවික රට වෙන ලෙන්සන් ගේමේට අපි ආවා ඕ මේ ඒ කාලෙම මේ තියෙන guys රහතන් වහන්සේලා වැඩ ඉඳපු කුටි මේවා මේ ඒ දවසේ නම් ඒ ගඩොල් කියන්නේ කොයි කාලේද මේ කිසිම සංරක්ෂණයක් කරලා නැහැ මේවා මේ තිබ්බයි තියමයි අයියෝ මේ බලන්න කරලා තියෙන මෝඩ වැඩ අපේ මිනිස්සු ඇවිල්ලා මේක මේ නම් කොටලා මේවා විනාශ කළා මේවා කරන්න එපා හරි ආවහම මේ බලන්න මේවා විනාශ කරලා තියෙන්නේ මේ අයියෝ බලන්න මෙතනින් තව උඩට යන්න පුළුවන් guys මේ උඩට යන්න පුළුවන් මේ උඩටම යන්න පුළුවන් guys මේ පාරක් තියෙනවා මේ ඔන්න guys මෙන්න මේක තමයි අනිත් බෝතලෙත් එක්ක මේ සංගවුණු කවුදරද ඖෂධ පොකුණ අපි මහන්සි වෙලා මේ නැග්ගේ මෙන්න මේ පොකුණ බලන්න මේ ගාමිණී වනමදි මාකට් එකේ විදිහ ආව මම තාත්තා නියුජිත් එක්ක කියලා නම කොට බලන්න. ඈ? ගාමිණී බෝතල් දෙන්නකෝ මෙන්න මේ පොකුණ රිම්බෙකින් ගිහලා මේ මේක මෙහෙම තියලා යන්නේ තමයි ඖෂධ පොකුණ මේ පොකුණ හිදෙන්නේ නැහැ බෝතල් දෙන්න බෝතල් තිබ්බා තාත්තේ
සරප්පු දෙන්න දීලා. ඔන්න ළමයි අපි නැවතත් මේ මෙතන පහම්බත්තු වල දෙනවා. මම එක්කගෙනම ආව නේද කොහමද? ඔන්න අපි ආයි යනවා ළමයි. මේ ඉස්සනවා. අයිනෙන් මෙන්න මේක අල්ලන් එන්න. බලාගන්න. මේ හරි පොඩ්ඩක් බලන්න. මේ යන පාර මේ යන පාර ඔන්න ළමයි මේ ලිස්සනවා පරිස්සමෙන් යන්න ඕනේ. ඔන්න මේක තමයි අපි මේ යන පාර. ඒ අයි පැනහන් ඔහොම මොකක්ද එක්ක. තව නගින්න තියෙන්නේ. අර අපි ආපු ගල්තලාව ඔය හරිද නතන රාත්‍රී පුරවන්නේ නේද පුරවුවද නැ ආ ඔව් නේ මේ මොනවා පාරද අයියේ යා ඒ අයි. මේ මොනවා පාරද ගන්න ඉතල බලන්න මේ. දීම් පුණ්ඩු වගේ මේ පාර ළමයි ඔන්න අපි යනවා දැන්. මේකට වගේ යන්නේ. ඉනි වගේ වගේ. වන්ද කඩාගෙන. ඔන්න යන්න තියෙනවා. අත දෙන්න අත. නෑ නෑ මොනවා බලක් පස්සේ ඔය කුට්ටයි. ඊපස්සේ සපෝට් කරන්න. නාන්න දෙන්නේ නෑ. ළමයි මම ඉන්නවා ගුවාසෙන් යන්න තියෙනවා. අපේ තාත්තා යන්නේ කිව්ව. හරි. ඔන්න guys යනවා. මේකට ගියේ කට්ටිය සෙල් ගන්න නේද? මම ඉතින් මේක නම් වීඩියෝ එකක් දාගන්න මේ දානවා මේ දානවා. අඩිය තියන්නනේ. අඩිය තියන්න. අඩිය තියන්න. ආයි හැරෙන්න එපා අයියා. හැරෙන්න එපා. වතුර එක කොයිවට දාගන්නද? යා වතුර ටික කොයිවට දාගන්න යන්නේ? තාත්තේ. මේ මෙතනින් අත අර අපේ තාත්තා ගියේ කී අර හාමුදුරුවෝ අප්පාර. නාන්න දෙන්න. දැන් හිටගෙන මේ. නෑ මම දිහා බලන්න. ඒ පැත්තේ යට පල්ලෙහා බලන්න මමත් බයයි පල්ලෙහා බලන්න. ඔන්න මේ. ඔන්න ළමයි පල්ලෙහා. තාත්තා ගියා පරිස්සමෙන් තාත්තේ. ඔන්න මෙතන ඉන්න. තාත්තා එනවා ඔතන ඉන්නවා හා ගායිස් මම මෙතන වීඩියෝ එක නවත්තනවා. මෙතන අපි අමාරු තැනක් තියෙන පරිස්සමෙන් යන්න ඕනේ. නවත්තනවා වීඩියෝ එක. ඒ අවුල මේ එක එන්න බැරිද? බැහැලු ඉතින් බැහැම කිව්වා මෙන්න ගායිස් අපි ආවා ලෙනකට. මේ ලෙන ඇතුලේ ගල්අඩුව 500ක් ගෙනල්ලා වැඩ කරපු තැනක් ඉන්දියාවේ. හරි සනීපයිම කුල්ලේ. මං හිතන්නේ ගායිස් මේ බලන කවුරුත් මේ වෙද්දි මන්න හිතන්නේ මෙතෙන්ට ඇවිල්ලා ඇති කියලා. ඇවිල්ලා තියෙනවා නම් අන්න කමෙන්ට් එකක් දාන්න. ඔය ට්‍රැවලර්ස්ලා ඔයාලට කියන්නේ ආපෝ දාන්නත් එපා මේ කොහෙද කියලා නෑ නෑ. මේ විනාශ කරනවා ඒක මේ පේනවද? පොකුණක් ගැනනේ තියෙන්නේ. ඒක කිව්වද බෑ.
අන්න ළමයි ඔන්න පුරාණ සෙල්ලිපියක් මේ තියෙන්නේ. ඔව් ඒ මාසේ කාලෙක ඔය ආපු ඇඳර නෙමෙයි ඔන්න ළමයි බලන්න view එක. බලන්න ළමයි view එක. එන්න මේක තමයි අපේ ලස්සන ශ්‍රී ලංකාව. එච්චරයි තව මෙහෙట్లా බැලුවා නම් මොකද නේදිනු. ඔන්න බලන්න ගායිස් මේ වගේ තැන් වලට ආවම අපේ මිනිස්සු කරන මෝඩම වැඩේ. මේ වගේ අතරම පුරාවිද්‍යාත්මක වටිනාකම් ඓතිහාසික තැන් මේ මිනිස්සු සෞතු කරන නාස්ති කරන මේ නම් ගහලා. මේගොල්ලෝ මේ හිතන් ඉන්නේ මේගොල්ලෝ රජවරු කියලා. මේ නම් ගහපු ඔක්කොම රජවරු. මේ සමිඳු පුතා ස්වර්ණා තිලකරත්න මේ රජවරු ඔක්කොම නම් ගහලා තියෙන්නේ. ටික ගන්න වෙනවා අයියේ. ඔය බයින කෙනෙක් දෙන්න මට. එක එක ගන්න. දෙන්න බා. එක එක ගන්න. බයින. ඔයාලා අතරින් ගිහින් ඔන්න යාළුවනේ අපි දැන් අරන් ගිය බෝතල් වලට මේ ඖෂධ පොකුණේ පැන් පුරවනවා. ඇත්තටම මේ ඖෂධ පොකුණේ පැන් නම් ඇත්තටම හාස්කම් තියෙනවා. මොකද මම පෞද්ගලිකව දන්නවා. මට ඒ විස්තරය සම්පූර්ණයෙන් මෙතන කියන්න බෑ. නමුත් ඒක පෞද්ගලිකව මම දන්නවා. මේ පොකුණේ තියෙන පැන් වලින් ඇත්තටම හාස්කම් තියෙනවා. එක එක පුරන පුරන. මාළු යයි. මාළු ඉතින්. නෑ මාළු නෝ. මාළු නෝ. කොයි වල? කොයි වල? Kami kok biar mudia kan? Ah, iya. Waduh, video apa? Pode. Kene kan? Video අතනේ අතනේ. ඔන්න ළමයි අපි දැන් ඔසුපෙන් පුරවගෙන පල්ලෙහාට බහින්න පටන් ගත්තා. අර ආව පාරෙම තමයි පල්ලෙහාට යන්නත් ඕනේ. සුදු පොඩ කෑන වහින්ද? බීෂණ ඇවිල්ලා තියෙනවා. නගා මගින් පල්ලෙහාට ගිහලා වීඩියෝ එකක් ගන්න නැත්නම් අපි වැටෙනවා මෙතන. අමාරු ටික බැස්සා. දැන් ලේසි. දැන් ගල්තලාවෙන් යන්න තියෙන ලේසි කියන ළඟ නැහැ. කට්ටිය මුණ පේනවනේ. තනිය. හා. අලා තිබ්බ මං කිව්වේ තනිය කියලා. අසනේ. මොනවා එක පොඩියට බලන්න. අනේ මම. ඒක මොනවද බලනවා? ආ අද බලන්නේ හලෝ ආව දෙන්න මට අර මේක හාරලා තියෙන්නේ කල්ලක සුදු පාටට හාරලා තියෙන්නේ දකුණට බරව දකුණට බරව. මේ කලම ඉතින් බැස්සේ පිටා. අපේ දෙවිද වැස්සේ? ඕ. ඔන්න ගායිස් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. පේනවත් දන්නේ නැහැ. ආ පේනවා. මෙන්න මෙතන. අපේ අයියෝ වගේ. ඔය ඇඟිල්ල තියෙන්නේ. ඔන්න ඔතන තමයි අපි ඔන්න ඔතෙන් තමයි ගියේ. ඔන්න ඔතෙන්ට ගියේ. ඔන්න බලන්න මම zoom out කරනවා දැන්. බලන්න කොහමද පේන විදිය කියලා. ඔන්න ඔතෙන්ට ගියේ. ඔන්න ඔතෙන්ට ගියේ. ඔන්න zoom out එක බලන්න. ඔන්න දුර. කොහමද? ඔන්න ළමයි. බහින අතර මග අමාරුම හරි ඔයගලන්ට වීඩියෝ ගේන්න හම්බුන්නේ නැහැ ඇත්තටම මොකද හරිම භයානක බැස්මක් තිබ්බේ මම උන කලින් තැන පෙන්නුවේ ඉතින් බහිතේරිය අමාරුයි වල් පේනද ඊට බහගෙන යනවා ඔය කන්දාට යටින් ඊට බහගෙන යනවා මේක ඇත්තටම නැචරල් view එක මාර ලස්සනයි ඒක ඇත්තටම මේ කැමරාවට එච්චරම කැප්චර් වෙන්නේ නැහැ ලස්සනට අර මේක ඇත්ත view එක මාරම ලස්සනයි මාරම ෆීලිං එකක් තියෙනවා විනාඩි 10කට ආස්කව නිසා තමයි වෙන්නේ නෑ මැනිකියුවර පැවුම් කිරුවනේ ඒකින්ද පොඩ්ඩ අමාරුයි
ඔන්න හවසට ඉර බහගෙන යන ලස්සන දසුණක් තියෙනවා බලන්න පෙන්නන්න. සන්සෙට් එකක්. ඔයාද මේක වැහුවේ? මට මේ හැඩ පේන ලස්සන නම් කැමරාවට නෑ ගායිස්. ඒ වුණාට ඇත්තටම හරි ලස්සනයි ඒක. ඔන්න දැන් බලන්න. wait. ඔන්න ඔය පේන්නේ ඔබ තමයි දිඹුලාගල අහස්කවුව කියන්නේ. අන්න ඒ පන්සල ඔන්න ඔය පන්සල තමයි. අපි ගියේ නම් ඔතෙන්ට නෙමෙයි. අපි ගියේ ඔහොම බලන්න. අපි ගියේ ඔන්න ඔය පේන්නේ කටාරම් කොටලා වගේ. ඔතේ උඩට මෙතන ඇත්තට පැහැදිලි නෑ එතන. ඔය කන්දෙන් එහා පැත්තට. ඔන්න ළමයි දැන් අපි කන්ද නැගලා කරුවලේම කරුවල තාම නෑ. පොඩක් කරුවල එන කලින් මේක ඕගලන්ට. ඔන්න බැස්ස පල්ලෙහාට. ඔන්න දැන් නැවතත් අපි ආවා ඉන්න තැනට යන ගමන් එතන පන්සල් භූමියට යන ගමන්. එහෙනම් යාළුවනේ අපි තවත් දවසක මේ වගේම ලොග් එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ගිහිල්ලා එන්නම්. එහෙනම් බයි. තෙරුවන් සරණයි. වීඩියෝ එක බලන එක නවත්තන්න එපා. මෙතනින් එහාට තමයි පෙන්වන්නේ දිඹුලාගල රජමහා විහාරයේ අපි ගත වීඩියෝස් ටික. ඒ ටිකත් බලාගෙනම යන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. මෙතන තියෙනවා දිඹුලාගල හාමුදුරුවෝ අපවත් වුණ හාමුදුරුවන්ගේ එයා පාවිච්චි කරපු වාහනේ. ඒකේ වෙඩි වැදුණු සලකුණු ඔක්කොම බෑ ගත්ත නිසා පොඩ්ඩක් අපැහැදිලි ඇති. ඒ ටිකත් බලාගෙනම යන්න. බායි කියවට නවත්තන්න එපා. හොඳේ. එහෙනම් ගිහින් එන්නම්. නායක අසරණ සරණසිරි කස්සප මාතර කිතුගම ශ්‍රී සමහන්සේ
මේවත් ගන්න. මේ ඉපි තියෙන හාමුදුරන්ගේ රූපය අම්බට. නෑ ශ්‍රී ලංකාව. හිතලගමු. ශ්‍රී ලංකාර කියන්නේ ලොකු හාමුදුරුවෝ.